එහෙනම් මේ අර දරුවට මට දෙන්න තියෙන අවවාදය ලෝකේ හදන්න බෑ. අහිමි වීම තමයි ලෝකයේ ලියවිලා තියෙන ස්ථීරවම. අහිමි වීමට හිත හදාගන්නම වෙනවා ඉපදුනා නම්. ඉපදුනා නම් අහිමි වීමට හිත හදාගන්නම වෙනවා. යම් දරුවෙක් අහිමි වීම වලට අකමැති නම් ඒ දරුවා කුමක් නැති කළ යුතුද? කොහොමද කියන්නේ තේරෙන විදිහට? ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පාර කිව්වේ. යම් කෙනෙක් අහිමි වීම වලට අකමැති නම් ඒ දරුවා ඉපදීම නැති කළ යුතුයි. ඒකට මම මේ ලෝකේ දන්න එකම එක සාතුන් වහන්සේ නමක් විතරයි පාර කිව්වේ. ඒ ගොඩ දුර දැකලා චූටි චූටි දේවල් වලට නෙමෙයි. දැන් මැච් එකක් දිනන්න. හරිද? ස්විප් එකක් ඇදෙන්න. ඔය BMW එකක් ගන්න. දැන් ඔය මොනවා ගත්තත් ඔයලා බෝල් කැඩෙනවා. කැඩුනහම තියෙන හිමිවීමක්ද? අහිමිවීම. ගත්තට වඩා හොඳයි මේක නිකන් තිබ්බනම් කියලා හිතෙනවා. දැන් සමහර අය ආදරෙන් වාහන ගන්නේ හිමි වෙනවා. හයිවේ එක මැද්දේ බුරුල් වෙනවා. එතකොට හිතෙනවා මේක මං අපරාධේ. තේරුම් ගන්න. ඒ නිසා යන අයට යන්න දෙන්න ඕන.